කියලා අපේ channel එක පිළිගන්නවා හැමෝම. අපි අද කතා කරන්නේ තවත් කාලීන මාතෘකාවක්. ඒක තමයි දැන් මේ ආණ්ඩුව ලයිට් බිල වැඩි කරන්න යනවා කියන එක. දැන් අපි දන්නවා ආණ්ඩුව කියලා කියන්නේ විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ කියන ආයතනය තමයි රජයේ ආයතන දෙකක් විදිහට තියෙන්නේ. ආණ්ඩුව ලයිට් බිල වැඩි කරන්න යනවා කියන එක. දැන් මේකෙදී මේ විදුලි බිල වැඩි කරන්න කියලා අපි දන්නවා කියන්නේ කවුද කියලා. ඒ තමයි IMF එක. ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ ඒකට ඉන්නනම් නමුත් කැමැත්තෙන් නෙමෙයි වැඩි කරන්නේ. ඒකට නමුත් බලපෑමට වැඩි කරන්න වෙනවා. මොකද අර ඒවනක් තියෙනවනේ අර මොකද්ද? ඔයාර හිටියෝ කවුද හසි ඉන්න කතාවක් තියෙනවා ඒ නිසා දැන් මේක මුලින්ම හොල්ලන්න ඉරින්ද අඟ දාන්න බෑ වගේ දෙයක් අදිට වෙලා තියෙනවා. ඒකට දුරල් මණ්ඩලයට සිතුමතේට ඒක වැඩි ගන්න බෑ. ඒගොල්ලෝ මහජන උපයෝගිතා සමෙන් අවසර ඉල්ලලා තියෙනවා. මේක වැඩි කරන්න. එතකොට විදුලි බිල වැඩි කළොත් අපිට මොනවද කරන්න තියෙන්නේ? එකපාරටම ගියයි අපි පාරට බහින්න ඕනේ. උද්ඝෝෂණ කරන්න ඕනේ. ටිකටින් කරන්න ඕනේ. කොහොමද කියන්නේ? නේ? ඔය තමයි කියන්නේ. එතකොට දැන් ආණ්ඩුවක් කියන්නේ අපි කැමැත්තෙන් බලයටපත් කරගත්තු රජයක්. ඒ වැඩි ජනයනේ පත් වෙලා තියෙන්නේ. ඒ එහෙමනම් මේ මම ආණ්ඩුවට පක්ෂව කතා කරනවා නෙවෙයි. නමුත් අපට තේරෙන්න ඕනේ. එතකොට පත් කරගත්ත ආණ්ඩුවක් කැමැත්තෙන් මේ විදුලි බිල වැඩි කරලා ජනතාවට අගතියක් කරන්න හදන්නේ. ඒගොල්ලොත් මේක නොකර බැරි හින්දා කරන්න කියන ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. එහෙමනම් අපි සටන් පාඩකයේ කිය ස්ට්‍රයික් කර ඉන්න නෙමෙයි තියෙන්නේ. අපි විකල්ප තෝරගන්න. ඒකට තමයි විකල්ප බලශක්ති ප්‍රබලයන් තියෙන්නේ. හරි? ඒතර විකල්ප බලශක්ති ප්‍රබලයන් වලට අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම solar power, wind power කියන්නේ සුළං බලය. ඊට අමතරව මුහුදු වල ඊට අමතරව ඩෙන්රෝ කියලා තියෙනවා තව ක්‍රමයක්. ඊට අමතරව කුඩා විදුලි බලාගාර යනාදී වශයෙන් විකල්ප බලශක්ති විදි රාශියක් තියෙනවා, ක්‍රම රාශියක්.